අපේ ලංකාවේ හොරන් කලින් කලිකේවට යන්න ලයිසන්ස් දුන්නා වගේ තියෙනවා. රාමාකත් ලැබුණා වගේ. මොකද ලයිසන්ස් දීලා. අනේ මගේ ජෙරුසාමිනේ අනේ මගේ ජෙරුසාමිනේ අපිට මොනවද මේ කුනේ මගේ ආසනේ නෙත්තේ උණුනේ ගෑනු පිරිමි වෙන්න හදන්නේ ගෑනු පිරිමි වෙන්න හදන්නේ ඒක අවුරුදු 85 ඉස්සක සින්දුවක් ඒ කාලේ ගෑනු පිරිමි වෙන්න බලනවා දැන් කාලේ කොහොමද ඒ අතුලේ පුරුෂයා පූසවල පූස බයි විච්ච මීයවාගේ කාටද සිංගියක් කොටිය වෙලා අය හේතුව පරක්ෂා කරනවා මහම්බ කරනවා මගනගේ සල්ලි කියනවා වගේ පාවට ඉන්නකෝ මම යන්න මං කරලා කාන්තාර කරලා එනවා පුරුෂයා කියද්දී පූසවා කියන එක තමයි මේ කාලේ එකයි මිනිස්සු වෙන කවද්ද කරන්නේ කිච්චා ඒක හරියට ලෝකේ තමයි ඒක ගන්න මම කතා කරන්නේ අපේ බුදුහාමේ කොයින්ද කටිකයි දෙපන්දලා ඉන්දියාවේ පාකිස්තාන පොබ්ලකේ අපේ බුදුහාමුදුරුවෝ ආස්මානින් පොඩින් ආවනේ යත්තාල අපි වාගේ අම්මගේ බඩෙන් ආව අම්මගේ නම මහමායි දේවිය තාත්තගේ නම සුජෝදනන් පුතාගේ නම රාහුල කුමාර වයිෆ් නම අශෝකය බුදුහාමුදුරුවෝ කිව්වේ අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ අර්ගේ ගණ්ඩපා මුර්ගේ ගණ්ඩපා සල්ප සරුවෙන්දපා ආගම්ගේ දකෙන්දපා උපම එකම් කතාතේ බුදු හදෝසේ පිරවත් අපි දේශනාව මගේ දර්ශනය අහන්න අනිකක් කියන්නේ මිනිස්සු රැකින බාරක් වෙන්නත් දෙවිලෝ කියයි අද දැන් මුස්ලිම් කියන දෙන්නෙක් ඉන්නවා අපි එකම දෙන්නෙක් ඉන්නවා දෙන්න ඔලෝ වරයි අය හෙත් පොඩ්ඩක් බදලා යටි ඉන්දර දානවා අලු කඩු වෙනවා මිනිස්සු නමදානවා අපි මොන පේනවා දෙයිය ඕනේ කොන්දරන්න නම්බර ගහන්න විඩියෝ දාන්න ලොකාලිනේ කරගෙන කෙනා විනාඩියක ගොඩකට ආවා අන්තිම ටෙක්නික් මම මොලේ කොහොමද ඒ වගේ දේ වෙනවා අනිත් දෙවිලෝ කියන බලන්න ඒකේ සතුටුස්කේ බලන්න අපාය ලෝකයේ බලන්න දෙදලා බලන්න සමහර කාන්තාරේ කොට්ටේ දෙදලා යටින් ඉන්දර දානවා අය හේතුව මේ ඔළුව අරගෙන ජීවත්වත් මේ දඩුව ඒකට මුස්ලිම් කාන්තාර ඔළුව වහන්නේ දෙම් මොනද නේ මෙතන ආස්මානේ කපලා මෙතන දොඩංගලිය කපලා මෙතන ඔරොජිගඩිය කපලා පප මල් කපලා පල්ලේ ඕපන් සුද්ධි ගේන වාගේ අඳිනවනේ ඒක පේන්න එමෙ පේන්න අදින කට්ටිය කෙලේ ඉන්න සිංහ කොටිය උට කටේ තියෙන බෑ එළෝ තනකොළ සත්තු කන්දෝන ඒ වාගේ සමහර ස්ත්‍රී තමුගේ ශරීරය හපප කනවා අපි තුමා එරුවා අයි මේ කාන්තාර තමුගේ ශරීරය එද කන්නේ අපි තුමා යෝග කාන්තාරට කියන්නේ මේ ශරීරය පේන්න පුළුවන් පෙන්න පුළුවන් කාටද ඒ අතුලේ කාමරේ අතුලේ හස්බන්ඩ් වයිෆ් ශියමමාලියා දෙකේ ලයිසන්ස් දීලා ඒ දෙන ඔලු දින්න පුළුවන් අපි නෝනේ අපිට ඒක ඔලු ඒක සතර වහනවා කාන්තාරගේ මුලේ ගාම සාමාස්ත වෙනවා ෆීලිංగ్ සෙක්සි ඒක ලක්ෂණ පොඩ්ඩක් ආයෙ වදාතා වෙනවා ඒක තමයි කාන්තාරේ මුලට වදාන්නේ ආයෙත් දෙයක් මුලට වදාන්නේ මුලට වදාගන්න සාමාස්ත තියෙනවා ඒක මෙතන අම්මා කාටද කියා සිද්ධ කරා යාට ඔය ඇදලා ඉන්නේ ඔය මේ කරලා ඉන්නවා යා අම්ම දෙන්නා හරි කාමා කරලා සිද්ධ වුණා එතන පොච්චිය මතේ නැගිට ඔය පොළ පාටවල් දායවට ඒ කට්ටිය වෙන හරියට නානගෙන හරි යා අම්ම දෙන්නා අද සිද්ධ වුණා ඒක කී දෙනෙක් පිළිගන්නේ සිල්පෝ ඉතිරිලා තියෙන්නේ දෙන්නේ බොරු එක්කේ නර්මක් වත්තම් කාන්තාරි වැරෙනවා මම ඉස්සරහ දැනගන්න ඕනයි අපිට මනසට කවුද අපේ ෆීලිං සෙක්සි කාමාසකට දෙන වතුපාරේ ගියා සුපාරේ ගියා එච්චර දෙකේ මාදමගේ බබාව අපිට මොනවා කියන්නේ බබගේ මොන බලන්නකෝ අම්මගේ මොනම අම්මගේ නායමයි අම්මගේ කටමයි අම්මගේ ස්තේකමයි තාත්තගේ මොනම අම්මා වාගේ යාදවද බබා අපි හෙදුවද අපි කවුද හෙදුවේ කවුද බලන්නේ කවුද ආයි බොයි සුබාදර්ම නෙවේ සිංහල භාෂාවෙන් දෙයියෝ අපේ භාෂාවෙන් අල්ලාහ් ඉන්දියන් භාෂාවෙන් භගවාන් පාකිස්තාන් භාෂාවෙන් खुदा දෙමළ භාෂාවේ කඩවුල් සාමි සුද්ධ භාෂාවේ ගෝඩ් අරබි භාෂාවේ රබ්බු
තවකටිය ආණ්ඩවන් කියනවා. all the same. මුස්ලිම් දෙවියන් සිංහල දෙවියන් නේ God is one. අගේ අරබියෙන් කියන්නේ කුලිල්ලාහ් මාලිකල් මුල්කි තුතිලල් මුල්ක මින්වන්තස කුර්නේ ගල බස්සේ බෝබත් තිබ්බේ බුදුරජාණන් තිබ්බේ කවුද? ඉතලේ නායක හාමුදුරු ලංකාවේ දෙවෙනි හාමුදුරු. දැන් යාගේ නම මොනවද? අබ්දුල් රහ්මාන් මාජයාර්. මෙතන ගලවල අපි වගේ මොන දෙනෙක් කියලා පුරාදි බඳලා මයික් එක ඉවර කරනවා. මම බසක නැගේ අපි සොතර පුරගා මගේ නායක හාමුදුරු. යා තමයි මුස්ලිම් ළමයින්ට අරලි භාෂාවේ කුර්ආන් උගන්වන්නේ. ඒරොත් පිළිගෙන යනවා. 1970 කාලේ. මගේ තම හරිස්පත්තු අකුරන මම ආවේ වඩියේ නායක හාමුදුරු. දැන් එයා කුර්ආන් එක ඉගෙන ගත්තා. මොලේ තුමා වුණා. ඊළඟට කතා බෙන්දා ඔළුවර කොට වුණා. මේ මාමා තමයි ඒ ආදර දුන්නේ. මුළු ලංකාවේ ඉන්න මුස්ලිම් කතා කරන්න ඕනයි සිංහල භාෂාව. මුළු ලංකාවේ ඉන්න මුස්ලිම් කතා කරන්න ඕනයි සිංහල භාෂාව. අය දන්නවද? අපි අම්මා කවුද? අම්මා බෞද්ධය. අම්මා සිංහල. ඒක අපි කතා කරන්න ඕනයි තාත්තගේ භාෂාව. අරබි භාෂාව. මොරකෝකාරය. අරබි කාරය. දැන් අරබිත් නේ සිංහලත් නේ කතා කරන දෙමළ. මේ සිංහල නම් ඉස්ලාමකට ආවා. මොරකෝකාරය ජීවත් වුණා. වැඩ කැයිද දෙමළ දෙල්ල. දෙමළ භාෂාව ඒකට වුණා. අපි මව් භාෂාව දෙමළ වුණා. අපි ආගමෙන් භාෂාවෙන් පාඩම් වෙන්නුනාට ඒ එකයි. හරි එකයි. මම ඉස්ලාමයෙන් කුක්කගේ. මම ඉස්ලාම් දෙස්ලෙක් කුක්කගේ. මම දෙකේ මොකද වැඩ කරේ. මාතකට කර සිංහල පොළ උසිතේ වැඩ කරා. අපි සිංහල කොහේලං ගෙවුවා. කොක්කම කිව්ව මොකද වයින්නේ. මොකද මේ ලක්ෂ කොයි නැගිලුණා. අපිට දෙන්න දෙන්න මොකද වයින්නේ. මට බැරිනවා මම දින. මට ක්‍රොස් කෝ ගඩි. ડોක්ටර් කිව්වා ලේ ගන්නවා කියලා. සිංහල කෝ දාර දෙක අත්දැකීම